අපි යනවා ට්‍රින්කෝ දවස් 2කට. විස්තර දැනගන්න කැමතිද? ඔක්කොම විස්තර කියන්නම් වියදමත් එක්කම. Welcome to Ruvindya Sairi YouTube channel. රෑ 9:30ට කොළඹ කොටුව ස්ටේෂන් එකකින් ට්‍රේන් එක පිටත් වුණා. ෆස්ට් ක්ලාස් AC කම්පාර්ට්මන්ට් එකක අප් ඇන්ඩ් ඩවුන් එක සීට් එකක් වෙනවා රුපියල් 5800ක්. රෑ 12:30ට විතර මහාඔය ස්ටේෂන් එකේදී එන්ජින් මාරු කරනවා. මම ෆස්ට් ටයිම් තමයි එහෙම දෙයක් දැක්කේ. හරියටම උදේ 6 වෙනකොට ත්‍රිකුණාමලය ස්ටේෂන් එකට අපි ආවා. අපි නවතින්නේ රාජ පරිපාලන අමාත්‍යාංශයේ සර්කිට් බංගලෝ එකේ. මෙතන නවතින්න පුළුවන් නම් රාජ්‍ය සේවයේ ඉන්න අයට විතරයි. එක දවසකට AC රූම් එකක් වෙන්නේ රුපියල් 1800ක් විතරයි. උදේ කෑම එකක් රුපියල් 350යි, රෑ කෑම එකක් 550, 580 වගේ ගාණක් වෙනවා. ප්ලේන් ටී, කොෆි පිළිවෙලින් 50යි, 60යි, 120යි. ලොන්ඩ්‍රි වලට රුපියල් 200කට අඩු ගාණක් ඇඩ් වෙනවා. උප්පුවේරි බීච් එකට මුහුණලා තියෙන හරිම නිස්කලංක තැනක් මේක. උදේ 11:30ට විතර අපි සර්කිට් එකෙන් පිටත් වෙලා මුලින්ම ගියේ වෙල්ගම් වෙහෙර සහ මානවතු නුවරට. දේවානම් පියතිස්ස රජතුමා රෝපණය කළ දෙතිස් පළරුව බෝධි අංකුරයක් රෝපිත මේ ස්ථානයට යුද සමයේ එල්ලවුණු මෝටර් ප්‍රහාරයකින් බෝධීන් වහන්සේට කිසිදු හානියක් සිදු නොවීම හාස්කමක් විදිහට ප්‍රදේශවාසීන් දකිනවා. ඒ අසලම තියෙන මානවතු නුවර පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ස්ථානයක්. චන්ද්‍රකාන්ති පාෂාණයෙන් සැදූ පිළිම වහන්සේ දෑසින් දැක අපි වැඳ පුදා ගත්තා. ඊළඟට අපි ගියා කන්නියා උණු වතුරලින් හත බලන්න. එතන ටිකට් එක රුපියල් 100යි. මේ ලිං එක්ක සම්බන්ධ රාවණා රජතුමාගේ අම්මා ගැන කතාවක් කෝණේශ්වරන් කෝවිලේ චිත්‍රයක තිබුණා. හැබැයි මට ඒක මතක නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. එතනින් තල්කුරුම්බ එකකුත් බීලා. ඊට පස්සේ අපි දවල්ට ත්‍රිකුණාමලේ බිරියානි කෑවා. එතනින් පස්සේ අපි ගියා ත්‍රිකුණාමලේ පැරණි නාවික කෞතුකාගාරයක් බලන්න. එතන රූෆ්ටොප් එකෙත් ලස්සන විව් පොයින්ට් එකක් තිබුණා. ඊට පස්සේ අපි ගියේ මාබල් බීච්. එතන වාහනේ පාකින් වලටත් එක්කම අය කළේ රුපියල් 310ක් වගේ පුංචි ගාණක්. ඒ බීච් එක ලස්සන වයිබ් එකක් තියෙන තැනක්. ලංකාවේ දිගම පාලම දිගේ අපි ගියා. ඒ තමයි කින්යා පාලම. පාලමින් එහා තමයි ත්‍රිකුණාමලේ කරවල ගන්න තියෙන හොඳම තැන. මම ගත්ත කට්ට කරවල. රුපියල් 2400යි කිලෝ එකක්. අපි ගෙදර ඇවිත් හැදුවා පුදුම රසක්. විශේෂත්වය පිරිසිදුකම. බිම නෙමෙයි වේලෙන්නේ දැල් උඩ. මම කාපු රසම කරවල කිව්වොත් හරි. තෙත ගතිය තිබුණොත් තමයි රස නැත්තේ. හොඳට වේලුණු කරවල තමයි ත්‍රිකුණාමලේ තියෙන්නේ. දැන් අපි යනවා ෆෝර්ට් ෆෙඩරික් වල තියෙන කෝණේශ්වරන් කෝවිලට. බැතිමතුන් විශාල සංඛ්‍යාවක් ඉන්න කෝවිලක්. ෂෝට්ස් ඇඳගෙන යන්න එපා. මෙතනට යද්දී එහෙම ගියොත් රෙදි තියෙනව ඇඳගෙන යන්න.
එතන ලස්සනම view point එකක් ත්‍රිකුණාමලයේ තියෙන. Day 1 ඉවරයි. අපි සර්කිට් එකට ගියා. කියන්න බැරි වුණානේ. ට්‍රේන් එකෙන් පස්සේ අපේ ගමන එකගෙන ගියේ දිසානායක. එයාගේ කාර් එකේ. අපි යන්න හිතුවේ නැති තැන්වලට, කෑම කඩවලට දිසානායක අපිව එකගෙන ගියා. එයා දවස් දෙකටම අපෙන් ණය කළේ රුපියල් 20000ක් විතරයි. එයාගේ contact details description එකේ දාන්නම්. Day 2 අපි පටන් ගත්තේ උදේ 6ට. අපි ගියා Sandy Bay Beach diving nest dolphin watching වලට. ෂෙහන්කස් තමයි මේ ඉන්නේ. අපිට ප්‍රයිවට් බෝට් එකක් එයා දුන්නා. කොහොම හරි 10 දෙනෙකුගේ බෝට් එකකට එයා රුපියල් 20000ක් අය කරනවා. ඉතා ආරක්ෂිතව එයාගේ කට්ටිය අපිට ඩොල්ෆින්ස්ලා පෙන්නුවා. කෝණේශ්වරන් කෝවිල පාමුලට ගිහින් ජෙලිෆිෂ්ලා පෙන්නුවා. මේ මම එපා කියද්දි මගේ හස්බන්ඩ් ජෙලිෆිෂ් අතට ගත්තා. ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. අපිව එකගෙන ගිය අයියා කිව්වා අත් දෙක අතුල්ලලා මුහුදු වතුරෙන් හොත ගන්න කියලා. මෙතන තිබුණු ලස්සන කියලා නිම කරන්න බෑ. ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියෙනවනේ කියන ආඩම්බරය ඒ වෙලාවේ අපි හැමෝටම ඇති වුණා. තෝසි කන්න තැනකුත් හොයලා දීලා දිසානායක අපිව අරන් ගියා ගෝල්ඩන් බීච්. මෙතනත් තියෙන චිල් වයිබ් එකක්. අපේ ගමනේ අවසාන තැන නිලාවෙලි බීච් එකෙන් අපි පිජන් අයිලන්ඩ් යන්නයි මේ හදන්නේ. පිජන් අයිලන්ඩ් ටිකට් එක 150ක් වුණාට ස්නෝක්ලින් කරනවා නම් වෙනම ටිකට් එකක් ගන්න ඕනේ රුපියල් 350යි ප්ලස් ටැක්ස්. ඔයාගේ නැෂනල් ID එක මතක් කරලා අරන් යන්න. එහෙම නැති වුණොත් ඔයාට ගන්නේ ෆොරිනර්ස්ලට ගන්න ටිකට් එකක ගාණ. එතන ඉඳන් 6 දෙනෙක් යන බෝට් එකට රුපියල් 8000යි. බෝට් එකේ දෙන ස්නෝක්ලින් සෙට් එකට රුපියල් 1500යි. ෆෝන් එකෙන් ෆොටෝස් ගන්නවා නම් වෝටර්ප්‍රූෆ් කවර් එකට රුපියල් 500යි. ඩීප් යනවා නම් ගයිඩ් කෙනෙක් එක්ක යන්න රුපියල් 500යි. ඔක්කොම ගාන කීයද කියලා හදා ගන්න හොඳද? හැබැයි මෙතන ගාන පාඩුවක් නැහැ කියලා හිතෙන්නේ මේ සුන්දරත්වය දැක්කහම. අපේ ගයිඩ් අසාර් ස්විමින් පුළුවන් වුණත් බැරි වුණත් බය නැතුව මෙයත් එක්ක යන්න මෙයා හරිම සපෝටිව්. දැන් දකින දේවල් කියන්න බෑ. බලාගෙන ඉන්න. අපි ගිය තැන්වලට ඔයාලත් යන්න කැමති නම් විස්තර දැනගන්න ඕනේ නම් කමෙන්ට් කරන්න. අපි ඒවට රිප්ලයි කරන්න. ඒ වගේම අපිට හම්බ වෙච්ච හැම දෙනාගේම contact details description එකේ තියෙනවා. ඒවත් බලන්න. හවස 4ට විතර සර්කිට් ගිහින් කාලා අපි රෑ 7:30ට ට්‍රේන් එකට ආවා ආපහු කොළඹ බලා එන්න. අපි කොළඹ කොටුව ස්ටේෂන් එකට එද්දි පාන්දර 5 වගේ වුණා. අපි ගිය තැන්වලට අමතරව ඔයාලා ඩ්‍රින්ක්වල දන්න තව ලස්සන තැන් තියෙනවා නම් කමෙන්ට් කරන්න. රුවින්දා සයිඩ් YouTube channel එක subscribe කරන්න, like කරන්න. අපි ආයෙත් ලස්සන තැනකදී හමු වෙමු.